පුතේ ඔයා ඇයි මේ තරම් දුකෙන් ඔන්නේ? මම දෙවියන් වහන්සේට ගොඩාක් වතාවක් යාච්ඡා කළා. ඒත් කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. දෙවියන් වහන්සේ ඇත්තටම මග ඇහුම්කන් දෙනවද? හොඳින් අහගන්න. මම ඔයාට ලස්සන කතාවක් කියන්නම්. එක්තරා කාලයක යුක්තිය ඉටු කරගන්න උත්සාහ කළ දුප්පත් වැන්දබු කාන්තාවක් හිටියා. ඇය උදව් ඉල්ලගෙන හැමදාම විනිසුරුවරයෙක් ළඟට ගියා. ඒත් ඒ විනිසුරුවරයා දෙවියන්ටවත් මිනිසුන්ටවත් ගරු කරපු කෙනෙක් නෙවෙයි. මුලදී ඔහු ඇයව ගණන් ගත්තේ නැහැ. අවසානයේදී ඒ විනිසුරුවරයා හිතුවා ඇය නිතරම ඇවිත් මගෙන් උදව් ඉල්ලන නිසා මම කොහොම හරි ඇයට උදව් කරනවා කියලා. එතකොට ඒ කාන්තාව දින්නේ ඒ දිගටම උත්සාහ කරපු නිසාද? ඔව්. ඒ නපුරු විනිසුරුවරයා පවා ඇයට ඇහුම්කන් දුන්නා නම් ස්වර්ගයේ එන්න ඔබේ පියාණන් වහන්සේ කොයිතරම් ආදරණීයද? ඔබ දිගටම යාචනා කරමින් උන්වහන්සේව විශ්වාස කරනවා නම් උන්වහන්සේ ඔබේ හැම වචනයකටම ඇහුම්කන් දෙනවා. කවදාවත් යාච්ඡා කරන එක නතර කරන්න එපා. විශ්වාසය නැති කරගන්නත් එපා. ඔබට තවම පිළිතුර නොපෙනුනත් දෙවියන් වහන්සේ ඔබට ඇහුම්කන් දෙනවා. දෙයක් ඉල්ලමි ස්වවමිනි සොයමියේදේ සදා නොනැවති ඔබගේ විමනේ රැඳී ප්‍රීතියෙන් ගීගය පසසමි නමදිමි පත් දවසේදී රැක බලාගත්තේ මාව තැබුවේ මන්දිරය හෙවනේ එක් දෙයක් එල්ලමි ස්වාමිනී සොයමියේදේ සදා නොනැවති ඔබගේ විමනේ රැඳී ප්‍රීතියෙන් ගිගිගයා පසසමි නමදී